අර ගෑනු කෙනා සේකර්ට බයිනවා මාව ගෙන්නගෙන කවුළුවකින් එබි එබි ඉන්නවා කියලා. සේකර්ගේ බිරිඳ ගොඩක් කලබල වෙලා ඉන්නේ. සේකර් තාමත් ගෙදර ආවේ නැති එකට. එයා දන්න හැමෝටම කෝල් කරලා සේකර් ගැන අහනවා. ඒත් සේකර් ගැන කිසිම ආරංචියක් දැනගන්න ලැබෙන්නේ නැහැ. මේ අතරේ අර ගෑනු කෙනාට කෝල් එකක් එනවා. එයා කතා කර කර ඉන්න අතරේ එකපාරටම කවුද කඩේ දොරට ගහනවා මෙයාලට ඇහෙනවා. සේකර් හොඳටම බය වෙනවා. බලද්දි හොඳටම බීපු මිනිස්සෙක් තමයි දොරට ගහලා තියෙන්නේ. සේකර් අර ගෑනු කෙනාට බයිනවා හයියෙන් කතා කරන්න එපා කාට හරි ඇහෙයි කියලා. ඒත් ඒ ගෑනු කෙනා සේකර්ට බයිනවා කතා කරන්න එයාගේ පරණ ගෑනුම් කරුවෙක්. ඔයා නිසා යාව නැති කරගන්න බෑ මොකද ඔයා මට තාම සල්ලි දීලත් නැහැ කියලා. සේකර් මේ ගෑනු කෙනාගේ කට වහන්න ඕන නිසා ඒ වෙලාවෙම සල්ලි දෙනවා. සේකර් ආපහු අර කවුළුවෙන් එබි එබි ඉන්න නිසා අර ගෑනු කෙනා සේකර්ට කියනවා ඔයා ඔහොමම බල බල ඉන්න මං නිදා ගන්නවා කියලා. සේකර් මේ ගෑනු කෙනාව එක්කන් ආවට සේකර්ට දැන් මේක වදයක් වෙලා තියෙනවා. සේකර්ට ඕන කොහොම හරි මේකෙන් ගැලවෙන්න. මේ අතරේ සූර්ය අර ගෑනු කෙනාට කෑම එකක් ගන්න කඩයක් ළඟ ත්‍රිවිල් එක නතර කරනවා. සූර්ය දකින්නවා එතන සේදු ಭಾರತಿ ඉන්නවා. එයා ගිහින් සේදු ಭಾರತಿ එක කතා කරනවා. සේදු ಭಾರති අහනවා එයාගේ බෑග් එක කොහෙද කියලා. සූර්ය කියනවා ඒක දැන් ළඟ නැහැ වෙන තැනක තියෙන්නේ කියලා. සේදු ಭಾರತಿ කියනවා ගිහින් ඒක අරගෙන එමු කියලා. එතන ඉන්න අනිත් කෙනා කියනවා දැන් බෑග් එක ලැබුණානේ ඒ සතුටට සමුරමු කියලා. එයා සූරිටත් වීදුරුවක් දීලා බොන්න කියනවා. ඒත් සූරි කියනවා යනකොට පොලිසියෙන් ඉඳී ඒ නිසා එපා කියලා. ඒත් ඒ කෙනාගේ පළ කිරීමටම සූරි බොනවා. සේකර් අර කවුළුවෙන් බලාගෙන ඉඳලා ගෙදර ලයිට් ඕෆ් කරාට පස්සේ පුටුවෙන් වාඩි වෙනවා. අර ගෑනු කෙනා නිදාගෙන ඉන්න විදිය දැකලා සේකර්ට ආයෙත් ආශාවක් ඇති වෙනවා. එයා ඒ ගෑනු කෙනා ළඟට යද්දි මේ ගෑනු කෙනා හැරෙනවා. සේකර් බොරුවට කියනවා මොකද්ද සද්දයක් ඇහෙනවා කියලා. සේකරේ ගෑනු කෙනාට නිදා ගන්න දෙන්නේ නැතුව සද්දයක් ඇහෙනවා කියලා කඩේ එහෙ මෙහෙ අපි පෙන්නනවා. ඒ ගෑනු කෙනාත් සද්දේ මොකද්ද කියලා හොයනවා. අන්තිමට මේ ගෑනු කෙනා කියනවා නායකවත් මීයෙක්වත් නැහැ. බොරුවට මාව හැරවන්නේ එක එක සද්ද එනවා කියලා කියනවා නේද කියලා. ඒත් සේකර් එයා කියන දේවල් වලට කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. සූරි සේදු ಭಾರತಿ එක්ක බෑග් එක තියෙන තැනට යන්න හදනවා. ඒත් සූරි කියනවා සේදු ಭಾರතිට එතනට ගියාට පස්සේ ට්‍රේවිල් එකටම වෙලා ඉන්න එයා ගිහින් බෑග් එක අරගෙන එන්නම් කියලා. අර ගෑනු කෙනා සේකර් එක්ක රණ්ඩු කරනවා දැන් වෙලාව 1:00යි 12ට එන්නම් කියලා කියපු කෙනා තාම නැහැ. ඔයා නිසා මගේ ආදායමක් නැති වෙනවා කියලා. සේකර් ඒ වෙලාවෙත් මේ ගෑනු කෙනාට ආපහු සල්ලි දෙනවා. එයා ඒ සල්ලිත් අරගෙන ආපහු ගිහින් නිදා ගන්නවා. සූරි සේදු ಭಾರತಿ එක්ක යනකොට මෙයාලව පොලිසියෙන් නවත්තනවා. මෙයාලා නතර කරන්න නැතුව යන්න හදද්දි පොලිසියෙන් අල්ල ගන්නවා. සූරි බීලාද කියලා බලන්න මැෂින් එක අල්ලලා ඒකට පිඹින්න කියනවා. ඒකෙන් අහුවෙනවා මෙයා බීලා ඉන්නේ කියලා. ඒත් සූරි කෙනෙක්ට කෑම එකක් දෙන්න තියෙනවා කියලා පැන ගන්න හදද්දි පොලිසියෙන් ට්‍රේවිල් එකේ යතුරු ගන්න හදනවා. සූරි එක නතර කරන්න හැදුවම පොලිසියට අත ඉස්සුවා කියලා සූරිව ජීප් එකේ දාගෙන අරගෙන යනවා.